Hello friends, welcome back to another gameplay videos. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Baby Nilo කියන මේ හොරර් ගේම් එක. ඉතින් මේකේ වෙන්නේ අවලේ බබාලා බලා ගන්න සීන් එක. අපි ගේම් එකට ගිහිල්ලාම කතා කරමු හිමීට. හරි මුලින්ම ලිෆ්ට් එක යනවා. හරි බබාව බලා ගන්න සීන් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ කහපාට බබෙක් ඉන්නේ මම දැක්ක විදියට. ඒ ඩයල් එක බලා ගන්න අපිට තියෙන මේ මෙතනත් මේ තියෙන බෝඩ් එක බලන්න සීන් එක තිබ්බා. ලිෆ්ට් එක කරනවා මුලින්ම යනගමන් ඉන්නේ මම මේක කලින් වල දැකලා තිබුණ තරම් ගේම් ප්ලේස් තිබ්බා YouTube එකේ. ඉතින් දැන් නම් මේක රිලීස් වෙලත් ගොඩක් කල් වෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. මේකේ එච්චර ලොකු දේවල් නෑ මම හිතන්නේ කරන්නනේ. හැබැයි තවත් සුපිරි ගේම් එකක් මම දාන්න හිටන් ඉන්නවා. හැබැයි ඒකත් කොපියක් යාළුවා. හරිද? මොබයිල් ගේම්ස් ගොඩක් PC version වල කොපි තියෙන්නේ. හරිද? ඉතින් ඒකත් කොපියක් වුණාට දඩ කොපියක් කියන්න පුළුවන් සාමාන්‍යයෙන්. හැබැයි පට්ටම ඔරිජිනල් ගේම් එක ළඟින් යන එකක් තමයි ඒකත්. මම ඒකත් දාන්න හිතන් ඉන්නවා. අපි ඒක මේකේ කියන්නේ මම මොකද්ද කියලා. මේ ගේම් ප්ලේ එක වැටිලා සමහර විට දවසක් හෝ දෙකක් තුනක් ගිහිල්ලා ඒක වැටෙන්න ඉඩ තියෙනවා. අපි මෙන්න මේ ඉන්නේ පොඩි පරයා. මූ තමයි යාළුවේ අපිට බලා ගන්න ඉන්න පොඩි එකා. මොනවද අපිට කරන්න කියන්නේ? feed the baby, get the bottle and fridge. ආමුට මේ කන්න දෙන්නලු තියෙන්නේ. අය මම බලන්න කුස්සිය හොයාගෙන මුලින්ම කුස්සිය හොයාගන්න තිබේ. මේ පැත්තේද? නෑ පැත්තේ බාත් รู ම් එකද කොහෙද? මේ තියෙන ටොයිලට් එක. බාත් รู ම් එක මම හිතන්නේ යාළුවේ ඒක. අපි අර පැත්තෙන් ආයා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. මේ තියෙන්නේ ගැම්මට ෆ්‍රිජ් එකත් අරලා වැඩි කතාවක් නැතුව යන්. අද ෂෝට් ගේම් ප්ලේ එකක් තමයි වැටෙන්නේ මේකේ. අම්මට උගේ හිනාව බලපන්කෝ බං. අම්බෝ ඒ මූනේ හිනාව. ඒකනම් බහින්නේ නෑ ජම්ස් කෑ හැමදි සමහර විට. හරි මුගේ නැපි එක මාරු ගන්න දෙන්නේ බෙඩ කතාවද නැතුව නැපි එක මාරු කරමු මුගේ. මෙයාගේ ගේම් වල යාළුවේ නිකන් අර ෆෝන් ගේම් වල ජම්ස් කෑ අඩුයි මම හිතන්නේ. අම්මට අරු නෑ නේද? මම අරු අතනින් නේ තිබ්බේ. මතක නේද? මම මෙතනින් තිබ්බේ. ඌ කොහෙද මිසින් උනේ? කළු පූසෝ තියන යාළුවේ මේ කට්ටිය 12ක් එකතු කරන කළු පූසෝ මං හැම වෙලාවට ඒ උන්ගත් කරනවා. මම ඉන් ඩයල් එක හරි නිපි එක ඇඳුවා. take the baby to bed. අපි අරන් යම් මේ පැත්තෙන් ඉන්න බෙඩ් එකේ තියෙන ඇත්තේ. මට කොමාර ලස්සනනේ ගේම් එකේ ග්‍රැෆික් නම් හොඳයි. මූ වෙන්දෙන් දාමු. find the storybook and sit down. හරි මම දැක්ක තියනවා. හරි ඉඳගමු. මාරම තාත්විකයි නේද? Across the shore, හරි මූ කියවනවා අපි කතාව අහගමු මොකද සීන්නේ කියලා. The prince was fast. They walked through the golden garden gate. Look at the pretty trees. They walked along the pretty pebble path. Look at the colourful flowers. They walked past the fabulous flowing fountain. Look at the dancing water. Look. But the prince didn't like the garden and started kicking down the trees. He dug up flowers, grabbed the hedges and pulled off all the leaves. He ruined everything for fun. The cat watched on in fear. What a mistake I made. The cat cried out. I should never have brought him here. ගොඩක් ගේම් ප්ලේ දාපු කට්ටිය හිටියා නේද මට ගේම් ප්ලේ එකක් දාගන්න බැරි වුණා ඒ දවස්වල මොකද මම O level ලියනවා ඒ දවස්වල. හරි ඩයල් එක නින්ද ගියා අපි දැන් සේප් යමු එළියට. කතන්දරෙත් තියරලා. අපිට කියනවා දැන් ටීවී එක බලන්නලු ගිහලා මම දැක්ක ටීවී එකක් තියෙනවා මෙන්න මේ හරිය. කළු පූසෙක් ඒක ගොඩක් තියෙනවා. තාම දැන් මේ වාගත්තේ. දැන් මත් දෙක තුනක් තියෙනවා මම හිතන්නේ මේකම ගෙදර නෙමෙයි මේකේ ඔක්කොම එපිසෝඩ් ටික තියෙනවා මම හිතන්නේ. ඩයල් එක නින්ද යනවා නේ.
අද ෂෝට් ගේම් එකක් තමයි ෂෝට් ගේම් ප්ලේ එකක් ගේන්නේ අර දිගට ගේන්න හිතාගෙන හිටියේ නෑ. ඔයාලා මේක ලයික් කරන විදිහට තමයි යාළුවෝ ඉතින් මම ඊළඟ එපිසෝඩ් එක ගේන්න දැන් ඉන්නේ කොට මේක ඉතින් කලින් ප්ලේ කරපු ගන්න කට්ටිය මේ මම හිතනවා ඔයාලා අම්මට ඩයල් එක අන්න සද්ද විතරනේ බං ඇහෙන්නේ. ඒ කොහෙද මං හිතුවා මේ නැගිටලා කෑ ගහනවා කියලා. අඩු බීමු මෙහෙට ඇවිල්ලා. පොඩි එකා කොහොමද බම්බ එතනට ආවේ? යකෝ මම බය වුණා. හරි යාළුවෝ ඉතින් මේකේ මූ කොහමත් හොල්මන් බබෙක් හරිද? දැන්වත් ඔයාලට තේරෙන්නත් ඇතිනේ මම මේ පූසා ඌ ගෑන් උඩින් දාන්න කියලා තියෙනවා අර පැත්තේ ටාස්ක් වලින්. ආයෙත් අපිට දොර වහලා එළියට යන්නලු අපි එළියට යන් ඉතින්. කියනවා නම් ඉතින්. ආයෙත් කලින් වගේම අපිට ටීවී එක දිහා බලාගෙන ඉන්නලු. මේ අර සද්දයක් ඇහුණා නේද? ඔව් ඒක තමයි දොර ඇරිලා. හරි මට තව මීටර උන දෙයක් තමයි අපි අර කතාවේ කිව්වා වගේ පූසෙක් ගැන නේද අර මේ තිබ්බේ. ඒ පූසා නේද අපි අර පොඩි එකාට දුන්නේ. අර නලවන්න. හරි ආයෙත් අර ටෝස්ටර් එකගෙන තමයි ඇඩ් එක තියෙන්නේ. අමු ආයෙ නිදා ගන්නවා. බලමු බොයිස් හෙට මොකද්ද වෙන්නේ කියලා. හරි ඉතින් හෙට මොනවද වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ලයික් කරලා සබ් කරලා දෙන්න. ඉතින් අනිත් එපිසෝඩ් එකත් බලන්න. වැඩියෙන්ම ලයික් ඇවිල්ලා තිබ්බොත් තමයි මම මේක ඊළඟ පාර්ට් එකක් ගේන්නේ ඉතින්. එහෙනම් හැමදාම වගේ වැඩි කතා බතා නැතුව එන කුල්ලු අපි ගියෝ. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඔහොම නම් බෑ.